තෙරුවන් සරණයි සියලු දෙනාටම පින්වන්ත දවසක් පින්වන්ත ජීවිතයක් බවට පත් වේවා. අද අපි කතා කරන්න යන සූත්‍රය අංගුත්තර නිකායේ තික නිපාතයේ තියෙනවා ධම්ම නියාමතා සූත්‍රය. උපාදාවා භික්කවේ තථාගතානං අනුපාදාවා තථාගතානං තිතාවාසා ධාතු ධම්මටි තථා ධම්ම නියාමතා සබ්බේ සංඛාරා අනිච්චාති. භාගතුන් වහන්සේ කෙනෙක් මේලුව පහළ වීම සිදු වුණත් තථාගතයන් වහන්සේ කෙනෙක් මේලුව පහළ වීම සිදු නොවුණත් සියලුම සංස්කාරයන් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් අවිද්‍යා පත්‍ය සංස්කාර සියලුම සංස්කාරයන් අනිත්‍ය යන මෙම ස්වභාවය එසේම තියෙන දෙයක්. සබාධමට අයිති දෙයක්. එය ධර්ම නියාමකයක්. හරි ලස්සන දෙයක් මෙතන කතා කරන්නේ. භාගතුන් වහන්සේ කෙනෙක් මේ ලෝකේ ඉපදුනත් නැතත් තථාගතයන් වහන්සේ කෙනෙක් ඉපදුනත් නැතත් මේ සංස්කාර අවිද්‍යා පත්‍ය සංස්කාර කියන දේ මේ ලෝකේ පවතිනවා. ඒ සංස්කාරයන්ගේ අනිත්‍ය කියන ස්වરૂපය ඒ සංස්කාරයන් මුල් කරගෙන යම්කිසි සැපයක් ඔබට දැවුනත් එතන එහා සමානව දුකක් තියෙනවා. ඔබට දුකක් දැවුනත් එහා සමානව සැපයක් තියෙනවා. ඒ සෑම සංස්කාරයක්ම අදුක්කම සුඛං සන්තං අද්දකින අනිච්චතෝ. මොකද භාග්‍යතුන් වහන්සේ අදුක්කම සුඛ වේදනාව අනිත්‍ය හැටියට දකින්න කියලා කියනවා. ඔබට හොඳට කල්පනා කරලා බලන්න. ඕනම සංස්කාරය මුල් කරගෙන කාම ලෝකයේ තුල ඉද්දී ඔබට ප්‍රකට වෙන්නේ විඳීමක්මයි. ඒ විඳීම මුල් කරගෙන ඔබ කැමති ආකාරයට සංස්කාරය තියෙනවා නම් ඒ තුල ඔබට සැප වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඔබ කැමති ආකාරයට සංස්කාරය නැත්නම් දුක් වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඒ සංස්කාරය මුල් කරගෙන ඔබට සැප වේදනාවක් ආවත් කවදාවත් මේ සැප වේදනාව අවිද්‍යාව ප්‍රත්‍යයෙන් ඇතිවෙනා වූ සැප වේදනාව කවදාවත් හුදකලාව පවතින්නේ නැහැ. ඒ අවිද්‍යාව දුකක්ින්දා. ඒ සැපය තුල දුක තියෙනවා. දැන් සැප වේදනාව කියන දේ ඇති වෙන්නේ අවිද්‍යා පත්‍ය සංස්කාර. ඒක සංස්කාරයක්. අවිද්‍යා පත්‍ය සංස්කාර සංස්කාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා. අවිද්‍යාව නිසා ඇතිවෙනා වූ සැප වේදනාවක් කෙසේනම් මේක නිට්ටය වූ සැප වේදනාවක් වෙන්නද? ඒතකොට ඒ සැප වේදනාව තුල දුක් වේදනාවක් තියෙනවා. ඒ සැපය ඕනම සැපයක් අපිට ලැබෙද්දී ඕනම සංස්කාරය මුල් කරගෙන අපිට සැපයක් ලැබෙද්දී අපිට අවශ්‍ය වෙනවා මේ සංස්කාරය නිසා ඇතිවෙනා වූ සැපය පවත්වාගෙන යන්න. ඕනම සැපයක් ලැබෙද්දී අපිට ඒ සැපය පවත්වාගෙන යන්න ඕනේ. ඒ සැපය ආරක්ෂා කරගන්න ඕනේ. ඇයි අපිට මේ සැපේ පවත්වාගෙන යාම සහ ආරක්ෂා කර ගැනීම කළ යුත්තේ? ඒ සැපය නැති වෙයිද කියන බය මා තුල තියෙන නිසා. එතකොට සංස්කාරය මුල් කරගෙන සැප වේදනාවක් ඔබට දැනුණද එතන සැප වේදනාව විතරක් හුදකලාව පවතින්නේ නැහැ. එතන ඒ සංස්කාරය නිසා ඇති වුණා වූ සැප වේදනාව නැති වෙයිද කියන බය, නැති නොවි දුකක් නැති නොවි පවත්වා ගන්න යන්න උත්සාහ කරන එක දුකක්, ආරක්ෂා කර ගැනීම දුකක්. ඒ වගේම ඔබට හිතෙනවා ඒ සැප වේදනාව වැඩි කරගත්තා නම් සැපයි කියලා. ඕනම සැපයක් අපි කැමති වැඩි
කරගන්න. එතකොට මේ තථාගතයන් වහන්සේ කෙනෙක් මේ ලෝකේ ඉපදුනත් නැතත් පහළවීම සිදු නොවුනත් සියලුම සංස්කාර අනිත්‍යයි යන මේක මූලික ස්වභාවය එසේම තිබෙන්නා වූ දෙයක්. මේක සබා දහමටම අයිති දෙයක්. ධර්ම නියාමයක් මේක. නමුත් තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකේ තථාගතයන් වහන්සේ කෙනෙක් මේ ලෝකේ ඉපදිලා තථාගතෝ අபிසම්බුජ්ජති අபிසමේති. භාගතුන් වහන්සේ කෙනෙක් මේ ලෝකයට ඉපදිලා මේ සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා අවබෝධ කරනවා. මේ සියලු සංස්කාරයන් වල සැප වේදනාව තියෙනවා නම් එතන එහා සමානව දුකක් තියෙනවා. දුක් වේදනාවක් ප්‍රකට වෙද්දී දුක් වේදනාව විතරක් හුදකලාව පවතින්නේ නැහැ. ඔබ කැමති විදියට මේ සංස්කාරයන් නැති හින්දාමයි දුක්ඛ සමුදයක් වෙන්නේ. එහෙනම් එතන සැප වේදනාවක් තියෙනවා. ඇයි ඔබ කැමති ආකාරයේ කියන දේ සැපයක් හැටියටමයි පැනවෙන්නේ. ඒතර මේ සංස්කාරයන් මුල් කරගෙන සැපයි දුකයි එකම තැන එක හා සමානව එකම මොහොතේ තියෙනවා කියන දේ භාගතුන් වහන්සේ කෙනෙක් අபிසම්බුජ්ජති අවබෝධ කරනවා. අபிසමේති අවබෝධ කරලා භාගතුන් වහන්සේ කෙනෙක් මේ සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය ගැඹුරින් අවබෝධ කරනවා. අபிසම්බුජ්ජිත්වා ඒ වගේම අபிසමේති ගැඹුරින් අවබෝධ කරලා මනවින් අවබෝධ කරලා අபிසම්බුජ්ජිත්වා අபிසමෙත්වා මේ විදිහට මනවින් අවබෝධ කරලා ගැඹුරින් අවබෝධ කරලා ආචික්කති ආචික්කති කියන්නේ ප්‍රකාශ කරනවා. ආචික්කති දේශේති දේශනා කරනවා. පඤ්ඤාපේති පිහිටවනවා. පඤ්ඤාපේති පට්ඨපේති එතකොට මේ සියලුම සංස්කාරයන් අනිත්‍යයි කියලා ප්‍රකාශ කරනවා. ආචික්කති දේශේති ඒ වගේම පඤ්ඤාපේති කියන්නේ පනවනවා. පට්ඨපේති කියන්නේ පිහිටවනවා. විවරති ඒ පිහිටවූ දේ විස්තර කරනවා. විභජති බෙදා දක්වනවා. ඒ වගේම උත්තානි කරෝති ඉස්මතු කරලා ඉස්මතු කොට පෙන්නනවා. එතකොට භාගතුන් වහන්සේ කෙනෙක් මේ ලෝකේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මේ සියලුම සංස්කාරයන් අනිත්‍යයි කියන දේ ගැඹුරින් අවබෝධ කරලා අபிසම්බුජ්ජති අபிසමේති මනවින් අවබෝධ කරලා ගැඹුරින් අවබෝධ කරලා ඒ ගැඹුරින් අවබෝධ කරගත්ත දේ අபிසම්බුජ්ජිත්වා අபிසමෙත්වා මනවින් අවබෝධ කරගත්ත දේ ආචික්කති දේශන මේ ගෙනහැර දක්වනවා. දේශේති දේශනා කරනවා. පඤ්ඤාපේති පනවනවා. පට්ඨපේති පිහිටවනවා. විවරති විවරණය කරනවා. විභජති බෙදා දක්වනවා. උත්තානි කරෝති ඒක ඉස්මතු කොට පෙන්නනවා. සබ්බේ සංඛාරා අනිච්ඡාති මේ සියලුම සංස්කාරයන් අනිත්‍යයි කියන දේ භාගතුන් වහන්සේ කෙනෙක් සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ප්‍රකාශ කරනවා, ගෙනහැර දක්වනවා කියලා දේශනා කරනවා. ඒ වගේම උප්පාදාවා භික්කවේ තථාගතානං අනුප්පාදාවා තථාගතානං තිතාවාසා ධාතු ධම්මට්ඨිතතා ධම්ම නියාමතා සබ්බේ සංඛාරා දුක්ඛාති. භාගතුන් වහන්සේ කෙනෙක් මේ ලෝකේ ඉපදුනත් නැතත්
භාගතුන් තථාගතයන් වහන්සේ කෙනෙක් මේ ලෝකේ අනුපාදාවා ඉපදුනත් තථාගතයන් වහන්සේ කෙනෙක් තිතා තථාගතයන් වහන්සේ නමක් සම්මා සම්බුද්ධත්වයට පත් වුණත් මේ ධම්ම න්‍යාමයක තමයි ස්වභාව ධර්මයට අයිති දෙයක් තමයි සබ්බේ සංඛාරා දුක්ඛාති මේ සියලුම සංස්කාර අවිද්‍යාව ප්‍රත්‍යයෙන් නැතිවෙන්නා වූ සංස්කාර අපි දන්නවා අවිද්‍යා පත්‍ය සංස්කාර කියලා කියනවා. එතකොට මේ අවිද්‍යාව පත්‍ය අවිද්‍යාවෙන් ඇතිවෙන්නා වූ සංස්කාර මොනවද? අවිද්‍යාව නිසා ඇතිවෙන්නා වූ සංස්කාරය තමයි විඥානය. අවිද්‍යාව නිසා ඇතිවෙන්නා වූ සංස්කාරය තමයි නාම රූප. අවිද්‍යාව නිසා ඇතිවෙන්නා වූ සංස්කාරයක් තමයි සලආයතන. අවිද්‍යාව නිසා ඇතිවෙන්නා වූ සංස්කාරයක් තමයි ස්පර්ශය. අවිද්‍යාව නිසා ඇතිවෙන්නා වූ සංස්කාරයක් තමයි වේදනාව. අවිද්‍යාව නිසා ඇතිවෙන්නා වූ සංස්කාරයක් තමයි තණ්හාව. අවිද්‍යාව නිසා ඇතිවෙන්නා වූ සංස්කාරයක් තමයි උපාදානය. අවිද්‍යාව නිසා ඇතිවෙන්නා වූ සංස්කාරයක් තමයි භවය. අවිද්‍යාව නිසා ඇතිවෙන්නා වූ සංස්කාරයක් තමයි ජාතිය. අවිද්‍යාව නිසා ඇතිවෙන්නා වූ සංස්කාරයක් තමයි ජරා මරණ දුක්ඛ දෝමනස උපායාස. එතකොට මේ සියලු දේවල්ම අවිද්‍යාව නිසා ඇතිවෙන්නා වූ සංස්කාර. එතකොට මේ සංස්කාර කියන්නේ හේතුප්‍රත්‍යයෙන් ඇති වෙලා ඵලයක් ඇති කරන ඒ ඵලය තවත් හේතුඵල දෙයක් සංකතයක් ඇති කිරීම සඳහා අபிසංකති අபிසංකරෝති උදව් වෙනවාද? අන්න ඒ දේ තමයි සංස්කාරයක් කියලා කියන්නේ. එතකොට විඥානය කියන දේත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් ඇති වෙච්ච දෙයක්. ඒ විඥානය තව අවිද්‍යාව නිසා ඇතිවෙන්නා වූ හේතුඵලයක් ඇති කිරීම සඳහා හේතු කරනවා. ඒ තමයි නාම රූප. නාම රූප කියන දේවත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් ඇති වෙන්නේ ඒ නාම රූප හේතු වෙනවා විඥානය ඇති කිරීමට වගේම ඒ නාම රූප ප්‍රත්‍යයෙන් තමයි සලආයතන ඇති වෙන්නේ. එතකොට මෙන්න මේ ආකාරයට මේ සියලුම සංස්කාර අනිත්‍යයි. භාගතුන් වහන්සේ කෙනෙක් මේ ලෝකයට ඉපදීමත් එක්ක කියන දේශනා කරන දේ තමයි සබ්බේ සංඛාරා දුක්ඛා කියලා. එතකොට මේ සංස්කාරයන්ගේ අනිත්‍ය කියන දේ අවබෝධ කරගත්ත භාගතුන් වහන්සේ තථාගතෝ අபிසම්බුජ්ජති ගැඹුරින් අවබෝධ කරලා අபிසමේති මනවින් අවබෝධ කරලා අபிසම්බුජ්ජිත්වා මනවින් ගැඹුරින් අවබෝධ කරගත්ත දේ අபிසමිත්වා මනවින් අවබෝධ කරගත්ත දේ ආචික්කති ප්‍රකාශ කරනවා. ආචික්කති දේශේති දේශනා කරනවා. ගැඹුරින් අවබෝධ කරගත සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා ප්‍රකාශ කරනවා, දේශනා කරනවා. ඒ වගේම පඤ්ඤාපේති පනවනවා, පට්ඨපේති පිහිටවනවා, විවරති විවරණය කරනවා, විභජති බෙදා දක්වනවා, උත්තානි කරෝති ඉස්මතු කරලා පෙන්නනවා. සබ්බේ සංඛාරා අනිත්‍ය නම් යම් කිසි දෙයක් අනිත්‍ය නම් ඒක දුකට අයිති දෙයක් කියලා භාගතුන් වහන්සේ නමක් තමයි පෙන්වන්නේ. අසුත්‍රවත් පෘථග්ජනයා තමයි දුක් වේදනාව දුකයි කියන්නේ. නමුත් භාගතුන් වහන්සේලා මේ තථාගතයන් වහන්සේ කෙනෙක් මේ ලෝකයට ඉපදිලා මේ සංස්කාරයන්ගේ සැබෑ යථාර්ථය අවබෝධ කරලා මනවින් අවබෝධ කරලා ගැඹුරින් අවබෝධ කරලා මේ ඒක දේශනා කරනවා, ඉස්මතු කරනවා, පෙන්නනවා, පිහිටවනවා, පනවනවා, විවරණය කරනවා, බෙදා දක්වනවා, ඉස්මතු කරනවා. මේ සියලුම සංස්කාරයන් අනිත්‍ය නම් දුකයි කියලා. යද නිච්ඡං තං දුක්ඛං යමක් අනිත්‍ය නම් දුකයි. භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ වචනය තමයි අනිත්‍ය යද නිච්ඡං දුකයි කියන එක. එතකොට මොකද්ද දුක? මේ සැපය තුල ඒහා සමානව දුකක් තියනවාද? දුක් වේදනාවක් තියනවාද? දුක් වේදනාව තුල ඒහා සමානව සැප වේදනාවක් තියනවාද? අදුක්කම සුඛං සන්තං අද්දකීනං අනිච්චතෝ. ඔබට මතක නම් මේ දත්තබ්බ සූත්‍රයේ යෝ සුඛං දුක්ඛතෝ වද්ද සැපය දුකක් හැටියට දකින්න. දුක්ඛ මද්දකී සල්ලතෝ. දුකට හේතුව
දුක හුලක් හැටියට දකින්න. දුක් වේදනාව කොහොමද දුකක් අනිත්‍ය දුකක් වෙන හින්දා. සැප වේදනාව දුකක් වෙන්නේ අනිත්‍ය දුකක් වෙන හින්දා. ඒ වගේම උපේක්ෂා වේදනාව අදුක්කම සුඛං සන්තං අද්දකීනං අනිත්‍යතෝ අදුක්කම සුඛ වේදනාවත් අනිත්‍යයි. ඒතකොට සැප වේදනාව තුල දුකක් තියෙනවා නම් එතන තියෙන අදුක්කම සුඛ වේදනාව අනිත්‍ය දුක. දුක් වේදනාවට හේතුව දුක්ඛ සමුදය ඔබ කැමති ආකාරයට යම් කිසි දෙයක් නැතිකම. ඔබගේ කැමැත්ත ඇති වෙන්නේ සැපයක් හැටියට එතන තියෙන අදුක්කම සුඛ වේදනාව අනිත්‍ය දුක. ඔබ උපේක්ෂා වේදනාව තුල හිටියත් සැපයි දුකයි ප්‍රකට වෙන්නේ නැති අවස්ථාවකදී එතන තියෙන සැපයි දුකයි සමාන වෙච්ච අදුක්කම සුඛ වේදනාව අනිත්‍ය දුක. ඔබ අන්න අවබෝධ කරගත්තා මේ සංස්කාරයන් අනිත්‍යයි කියලා. ඇයි සැපේ තුලත් ඕනම සංස්කාරයක් මුල් කරගෙන සැපයක් ආවත් එතන තියෙන අදුක්කම සුඛ වේදනාව අනිත්‍ය දුක. දුකක් ආවත් එතන තියෙන අදුක්කම සුඛ වේදනාව අනිත්‍ය දුක. උපේක්ෂා වේදනාව තුල තියෙන අදුක්කම සුඛ වේදනාව අනිත්‍ය දුක. අන්න යම් කෙනෙක් මේ විදිහට වේදනා පිළිසිඳ දකිනවා නම් සංස්කාරයන් නිසා ඇතිවෙන්නා වූ සබ්බේ සංඛාරා අනිච්චා දුක්ඛා කියලා අවබෝධ කරනවාද අන්න එයා තමයි සියලුම වේදනා අනිත්‍යයි දුකයි කියලා අවබෝධ කරනවාද අන්න ඔහු තමයි වේදනාව පිළිසිඳ දකින්නේ. සචේ සම්මද්දසෝ බික්ඛු පරිජානාති වේදනා සෝ වේදනා පරිඤ්ඤාය ditta ධම්මා අනාසවා. ඒතර මෙන්න මේ ආකාරයට මේ සංස්කාර තුලින් ඇති සැපයක් ආවත් එතන තියෙන අනිත්‍ය දුකමයි තියෙන්නේ. දුකක් ආවත් අනිත්‍ය දුකමයි තියෙන්නේ. උපේක්ෂා වේදනාවත් අනිත්‍ය දුක කියලා භාගතුන් වහන්සේ නමක්මයි පෙන්වන්නේ. භාගතුන් වහන්සේ කෙනෙක් සංස්කාරයන් අනිත්‍යයි කියලා පෙන්වනවා. සංස්කාරයන් දුකයි කියලා පෙන්වනවා. ඒතකොට සංස්කාරයන් අනිත්‍ය නම් දුක නම් අනිත්‍ය දුකයි කියන ලක්ෂණයේ භාගතුන් වහන්සේ කෙනෙක් මේ ලෝකේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණත් නැතත් පවතින දෙයක්. භාගතුන් වහන්සේ කෙනෙක් තමයි සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ගැඹුරින් අවබෝධ කළා මනවින් අවබෝධ කළා. ඒ ගැඹුරින් අවබෝධ කරපු දේ මනවින් අවබෝධ කරපු දේ ජනතාවට ඉස්මතු කරලා පෙන්වන්නේ සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා කියලා. ඒ වගේම උප්පාදාවා භික්කවේ තථාගතානං අනුප්පාදාවා තථාගතානං තිතාවාසා ධාතු ධම්මට්ඨිතතා ධම්ම නියාමතා සබ්බේ ධම්මා අනත්තාති. තථාගතයන් වහන්සේ කෙනෙක් මේ ලෝකේ පහළ වුණත් නැතත් මේ සියලුම ධර්මයෝ අනාත්මයි කියන සබ්බේ ධම්මා අනාත්තා මතක තියාගන්න. භාගතුන් වහන්සේ සංස්කාර අනාත්මයි කියන්නේ භාගතුන් වහන්සේ කියන්නේ සබ්බේ ධම්මා අනාත්තා සියලු දේවල් සියලුම ධර්මතා අනාත්ම වූ ධර්මතා යන මූලික ස්වභාවය එසේම තියෙනා වූ දෙයක්. එතකොට සියලුම ස්වභාවයක් හැටියට තියෙනවා. කෙනෙක් ඉපදුනා නම් වයසට යන එක ධර්මතාවයක්. කෙනෙක් මරණයට පත් වෙන එක ධර්මතාවයක්. එතකොට මේවා සංස්කාර බවට පත් වෙන්නේ ඔබ අවිද්‍යාව තුළ ඉන්න තාක්කල්. ඔබ අවිද්‍යාව තුළ ඉන්න තාක්කල් තමයි මේ ධර්මතා ඔබ සංස්කාර බවට පත් කරගන්නේ. කැමැත්තෙන් මේ ධර්මතා කැමැත්තෙන් පරිශීලනය කරන තාක්කල් තමයි ඒව සංස්කාර බවට පත් කරගන්නේ. එතකොට තථාගතයන් වහන්සේ කෙනෙක් මේ ලෝකේ පහළ වුණත් නැතත් මේ ධර්මතාවල ස්වરૂපය තමයි අනාත්මය. ඒ අනාත්මය කියන දේ ඔබට වැටහෙන්නේ අනිත්‍ය දුක්ඛ කියන දේ අවබෝධ වුණාපුවම. නිට්ටයයි සුඛයි කියලා ගන්න කෙනාට ආත්ම සංඥාව තමයි වැඩෙන්නේ. ඇයි මේකේ නිට්ටය වූ සැප වේදනාවක් තියෙනවා, නිට්ටය වූ දුක් වේදනාවක් තියෙනවා කියලා පනවද්දී නිට්ටය වූ රූපයක් තියෙනවා, නිට්ටය වූ වේදනාවක් තියෙනවා, නිට්ටය වූ සංඥාවක් තියෙනවා, නිට්ටය වූ සංකාරයක් තියෙනවා, නිට්ටය වූ විඥානයක් තියෙනවා කියලා ගන්න එක්කෙනාට මේවා ඔක්කොම ඒතම්මම ඒසෝමස්මි ඒසෝමි අත්තාති. මේවා මම මගේ ආත්මය කියන සංඥාව වෙනවා ආත්ම සංඥාව. නමුත් මේකේ සංස්කාරයන්ගේ අනිත්‍ය දුක්ඛ ස්වરૂපය ඔබ අවබෝධ කරගද්දී
ඔබට එන්නේ යමක් අනිත්‍ය නම් දුක නම් ඒක නේතම්මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති කියලා. එතකොට ඔබට එන්නේ රූපං අත්තතෝ සමනුපස්සති රූපවන්තං වා අත්තානං අත්තානියං වා රූපං රූපස්මින් වා අත්තානං කියලා ගන්න බෑ කියලා අවබෝධ වෙනවා. මොකද්ද? පංච උපාදානස්කන්ධය. එන්න මේ පංච උපාදානස්කන්ධයේ අනාත්ම ස්වરૂපය ඔබට වැටහෙද්දී අනිත්‍ය දුක්ඛ හැටියට දකිද්දී ඔබට අවබෝධයක් හැටියට ඔබලා හිතලා කරන දෙයක් නෙමෙයි ඔබට අවබෝධයක් හැටියට ගැඹුරු අවබෝධයක් හැටියට ඇති වෙනවා සබ්බේ ධම්මා අනාත්තා. අනේ මේ ලෝකේ සංස්කාරයන් තුල සැපයක් තිබ්බත් එතන ඒහා සමාන දුකක් තියෙනවා. සැපයි දුකයි එක හා සමානව තියෙනව නේද? තියෙන අදුක්කම සුඛ වේදනාව අදුක්කම සුඛං සන්තං අද්ද කියන අනිත්‍යතෝ අනිත්‍ය දුක. එහෙනම් මෙන්න මේ අනිත්‍ය දුක අවබෝධ කරන කෙනාට ඔහු දකිනවා මේ සංස්කාරය මුල් කරගෙන ඔබට සැප වේදනාව විතරක් වෙන් කරලා ගන්නත් බෑ. දුක් වේදනාව විතරක් වෙන් කර ගන්නත් බෑ. මේ දෙක එකටමයි තියෙන්නේ. මේවා එකක්වත් මගේ වසඟේ පවත්වන්නට බෑ කියන යන අර්ථය තුල සබ්බේ ධම්මා අනාත්තා කියන දේ වැටහෙනවා. මගේ භාග්‍යතුන් වහන්සේ සංස්කාර වලට කියන්නේ අනිත්‍ය දුක්ඛ විපරිණාම ධම්මා. අන්න ආදීනවය. එතකොට සබ්බා දුක්ඛ විපරිණාම ධම්මා කියලා මේ සංස්කාරයන්ගේ අනිත්‍ය දුක්ඛ විපරිණාම ස්වභාවය අවබෝධ කරපු කෙනෙකුට ආශ්‍රවයන් ඡය වීමත් එක්ක තමයි මේ රහතන් වහන්සේගේ සිංහනාදය කරන්නේ. සබ්බේ ධම්මා අනාත්තාති. මතක තියාගන්න. අනාත්ත ලක්ෂණ සූත්‍රය අනාත්මය ගැන කතා කරන්නේ සෝවාන් වෙච්ච කෙනාට. නමුත් අද මොකක් හරි හේතුවක් හින්දා අනාත්ම ලක්ෂණය අපි පාවිච්චි කරනවා අනිත්‍ය ලක්ෂණයට කලින්. යම් මේවා එකක්වත් මගේ වසඟේ පවත්වන්නට බෑ. මගේ වසඟේ පවත්වන්නට බැරි නම් ඒක දුකයි කියලා තමයි ගන්නෙ. එහෙනම් ඒවා වෙනස් වෙනවා කියලා තමයි ගන්නෙ. නමුත් එහෙම දෙයක් නෙමෙයි භාග්‍යතුන් වහන්සේ ගත්තේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම. එතකොට යමක් අනිත්‍ය නම් තමයි දුක. යමක් අනිත්‍ය නම් දුක නම් තමයි ඒක ඔබ අනාත්ම ලක්ෂණය ඔබට වැටහෙන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ කෙනෙක් මේ ලෝකේ ඉපදුනත් නැතත් මේ සබ්බේ ධම්මා අනාත්තා මේ සියලු දේවල්ම අනාත්ම වූ ධර්මතා කියන දේ ස්වභාවයට අයිති දෙයක්. ධර්ම නියාමකයක්. තථාගතයන් වහන්සේ කෙනෙක් එක ගැඹුරින් අවබෝධ කරනවා අபிසම්බුද්ධිත්වා අபிසමේති මනවින් අවබෝධ කරලා අபிසම්බුද්ධිත්වා අபிසමිත්වා ඒක ආචික්කති ඒ අවබෝධ කරගත්ත දේ සියලුම ධර්මතා අනාත්මයි කියලා ප්‍රකාශ කරනවා. දේශේති දේශනා කරනවා. පඤ්ඤාපේති පනවනවා. පට්ඨපේති පිහිටවනවා. විවරති විවරණය කරනවා. විභජති බෙදා දක්වනවා. උත්තානි කරෝති ඉස්මතු කරලා පෙන්නවා. සබ්බේ ධම්මා අනාත්තා කියලා. සබ්බේ ධම්මා අනාත්තා කියන්නේ රහතන් වහන්සේගේ සිංහනාදය. මේ සියලු සංස්කාරයන් අනිත්‍යයි දුකයි කියලා අවබෝධ කරපුවාම විපරිණාමයට පත් වෙනවා කියලා දැක්කාපුවාම ආස්වාදයේ වගේම ආදීනවේ දැක්කාම රහතන් වහන්සේ තුල ආශ්‍රවයන් ඡය වීම හින්දා විද්‍යාවට පත්වීම හින්දා සබ්බේ ධම්මා අනාත්තා කියන තැනට යනවා. මේ රහතන් වහන්සේ තමයි මේ ලෝකේ ස්වභාවයක් හැටියට දකින්නේ. ඒ ධර්මතා හැටියට තියෙන ස්වභාවය තමාගේ කැමැත්ත මුල් කරගෙන අවිද්‍යාව මුල් කරගෙන සංස්කරණය කරන්නට යන්නේ නැහැ. ධර්මතා සංස්කරණය කිරීමෙන් තමයි අනිත්‍ය දුක්ඛ ස්වභාවය ඇති වෙන්නේ. ධර්මතා හැටියට පිළිගන්නේ අනාත්මය අවබෝධ කරගත්ත කෙනා. ඒ අනාත්මය අවබෝධ කරගත්ත කෙනා ධර්මතා හැටියට පිළිට ගන්නවා. එතකොට එයා තමයි මේ ලෝකයේ ස්වභාවයක් හැටියට පරිශීලනය කරන්නේ. ඉතින් ඔබටද මටද මේ සංස්කාරයන්ගේ අනිත්‍ය දුක්ඛ විපරිණාම ස්වභාවය තමා තුළින් දැනගෙන දැකගෙන අනාත්මය කියන දේ තමා තුළ වඩාගෙන රහතන් වහන්සේගේ සිංහනාදය වන සබ්බේ ධම්මා අනාත්තා කියන තැනට යන්න හේතු වැඩියෙන් සකස් වෙනා වූ පින්වන්ත දවසක්, පින්වන්ත ජීවිතයක්, පින්වන්ත අවුරුද්දක් වේවා. තෙරුවන් සරණයි.